අසන් කියල පිළිගන්න ජෙන්ය YouTube channel එක ගැන අල්ප සිරිස එක. මේ සිරිස එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා C++ ලැන්ග්වේජ් එක කියන්නේ. ලෝකයේ තියෙන වේගවත්ම සහ බලවත්ම ලැන්ග්වේජ් එකක් තමයි C++ කියන්නේ. ඒ වල තියෙන සංකීර්ණ ඉක්මනින් කරගන්න මේ ලැන්ග්වේජ් එක ගොඩක් උදව් වෙනවා. අද මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නේ කොහොමද ඔයාලගේ පරිගණකේ C++ ලියන්න අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න කියලා. අපි මේකට යූස් කරන්නේ Microsoft සමාගමේ Visual Studio 2019 එකේ software එක. IDE එකක් කියන්නේ මොකද්ද? අපිට කෝඩ් එකක් ලියන්න කලින් IDE එකක් අවශ්‍යයි. IDE එකක් කියන්නේ Integrated Development Environment එකට. සරලවම කිව්වොත් අපිට කෝඩ් එක ලියන්න debugging වලට run කරලා බලන්න උදව් වෙන සම්පූර්ණ පැකේජ් එකක්. දැන් අපි බලමු Visual Studio install කරගන්න කොහොමද කියලා. මුලින්ම ඔයාලගේ browser එකේ Visual Studio 2019 download කියලා search කරන්න. මෙතනින් 2019 choose කරලා download button එක click කරන්න. මෙතන ඔයගොල්ලන්ට පෙන්නනවා download කියලා. මෙතනින් download කරන්න. install එක download වුණාට පස්සේ ඒක open කරන්න. මේක use කරන C++ language එක නිසා ඒක click කරලා install දෙන්න. මේක install වුණාට පස්සේ ඔයගොල්ලන්ට ඒක open කරගන්න පුළුවන්. දැන් create new project click කරන්න. console app කියන එක select කරලා next කරන්න. project name එක විදිහට ඔයගොල්ලෝ කැමති නමක් බෙදලා දෙන්න පුළුවන්. and create කරන්න. මේ විදිහට තමයි default interface එක තියෙන්නේ. අපිට මෙතන default එක විදිහට hello world කියන එක output කරලා තියෙනවා. දැන් අපි මෙතන code එක ගැන විස්තර පොඩ්ඩක් බලමු. include iostream එකෙන් කරන්නේ input සහ output වලට අදාළ library එක අපේ code එකට එකතු කරන එක. සහ int main එක ඕනෑම C++ program එකක් වැඩ කරන්න පටන් ගන්න මෙතන ඉඳන්. cout එක. cout එක use කරන්නේ අපි යමක් පෙන්වන්න. ඒ කියන්නේ output එකක් දෙන්න. so මේක run කරන්න ඕගොල්ලෝ තියෙන්නේ මෙතන තියෙන local windows debug click කරන්න. දැන් ඕගොල්ලන්ට මෙතන hello world කියන එක output එකක් විදිහට පේනවා. හරි. අද අපි ඉගෙන ගත්ත කොහොමද Visual Studio හරියටම install කරගන්නේ සහ code එක run කරන්න කියලා. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු variables සහ data types කියන්නේ මොනවද කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.